මේ තමයි එදා රේඩියෝ එකෙන් ඇහුණ සින්දුව. අවදි වන්න දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේ. එතකොට මේ තමයි අද ටීවී එකෙන් අපිට දකින්න ලැබෙන දේ. හොයන්න පුළුවන්. ඒ ඔක්කොම කරන්න තිබුණු සුදුසුකම් මොකද්ද? ඉතින් ඇයි මේ තරම් ඍණාත්මක? අපේ ශක්තිය සාර්ථකත්වය මුළු ලෝකෙටම පෙන්වන්න ප්‍රබල ජාතියක් වෙච්ච අපි හැමදාම කරට හුරු කරගත්තු අපරාධ, දූෂණ, මරණ, ඝාතන අස්සේ අපි කුල ඇති වෙලා. ව්‍යවසායකයෙක් දියුණු වන ප්‍රවෘත්තිය මාධ්‍ය එක්වරක් ප්‍රචාරය වෙද්දී එක්වරක් දූෂණය වුණ දියණිය ගැන මාධ්‍ය හතරක් දූෂණය වෙන්නේ. මේකද බලාපොරොත්තු වන විෂමතාවය. මම පොඩි දෙයක් කියන්නම්. ඊශ්‍රායලයේ හමාස් පහර දෙමින් තිබේදී ඔවුන්ගේ පත්තරවල මුල් පිටුවේ සඳහන් වුණේ අවුරුදු 5ක් තුල කාන්තාරයක කරන ලද පරතුරු වෙනක යුදෙව්වෙගේ විස්තරයක් ගැන. ඉතින් මෙවැනි සුන්දර රටක ඉපදුන අපි මේ වගේ ඍණාත්මක වෙන්නම ඕනද? ඉතින් ඒ වගේම මේ මාධ්‍ය ඍණාත්මක භාවයේදී තව දේවල් තියෙනවා. මම ඒක උදාහරණයක් කියන්නම්. ඔබ ගන්න සබන් දැම්වීමක් නැත්නම් කිරිපිටි දැම්වීමක්. මේක දැම්වීමකවත් කාන්තාවක් හැර පිරිමි පුද්ගලයෙක් පිරිමි පාර්ශවයක් මේ දැම්වීම තුල ඉන්නවද? නැහැ. පවුලේ සමට එකට බලන්න තිබ්බ ටෙලිනාට්‍ය පවා අද ලිංගිකත්වයට ප්‍රමුඛත්වය දෙනවා. ඔබ දන්නවද? ජපානයේ චීන මිනිස්සු මේ රූපවාහිනී කියන දේ සම්පූර්ණයෙන් අයින් කරා. ඒ වගේම සමහරක් රටවල් වල මේ සමාජ මාධ්‍ය නැත්නම් Facebook වගේ ඇප් සම්පූර්ණයෙන්ම අයින් කරලා දාලා තියෙන්නේ. ඇත්තටම මේකට හේතුව මොකද්ද? මාධ්‍ය ඍණාත්මක භාවය. ඉතින් අද අපි දෙන පණිවිඩය මොකක්ද? ඉතින් ඔයා අද ඉඳන් පුරුදු වෙන්න. ඔයා ෂෙයා කරන දේ හොඳ විදිහට ෂෙයා කරන්න. ඔයා දකින දේ හරි විදිහට දකින්න. ඔයාගේ තියෙන හිතේ තියෙන කන්ටෙන්ට් එක හරි විදියට මිනිස්සුන්ට දෙන්න. මතක තියාගන්න. ඔයා එක මිනිස්සෙක් වුණාට සමාජයම පාලනය කරන්න පුළුවන්. ඔයාගේ මේ ධනාත්මක ඍණාත්මක සිතුවිලි වලට. ඉතින් හැම වෙලාවෙම ධනාත්මක සිතුවිලි මිනිස්සු අතර ප්‍රමුඛතාවය දීලා හැමෝම අතර ශ්‍රේයා කරලා හරි ලස්සන ජීවිතයක් අපි ලංකාව ඇතුලේ ගත කරනවා. ඔබ මිස්ටර් මැතිව්